ඒ අදාළ පාලකයේ තියෙන්නේ ඒ යතුරු තියෙන්නේ සාමාන්‍යයෙන් නිෂ්පාදකයාට නොවෙන්න පුළුවන්. දැන් අපි ජීවත් වෙන්නේ මේ කිසියම් දේශපාලන ආර්ථික ප්‍රවාහයක් ඇතුළේනේ. ඒකට අපි මේ වෙන අයගේ දැන් කෘෂිකර්මාන්තයේ නිෂ්පාදන ක්‍රියාවලියේ වෙන අයගේ ලාභයට යට කරලා නම් තියෙන. වෙන අයගේ ගොදුරක් වෙලා නම් ගොවියෙකුට නිෂ්පාදකයෙක් කවදාත් හිසෝසවන්නේ නැහැ. ඔහුට මග පෙන්වීමක් අවශ්‍යයි, පුහුණුවක් අවශ්‍යයි. ඔහුගේ නිෂ්පාදන ටිකක් නිදහස් කලාපයක් කරන්න. ඔහුට වෙළඳපොළ අවස්ථාව. ඔබතුමා තව එක පැත්තක් මේකේ ගොඩනගන්නේ. ජාතික ආර්ථික සංවර්ධන උපාය මාර්ගවලදී නිෂ්පාදකයා විශේෂයෙන් කෘෂි භෝග නිෂ්පාදකයා සහ ඒ ආශ්‍රිත මහ පොළොව වත්කමක් ධනයක් අපිට මේ ආශ්‍රිත නිෂ්පාදන ටොන් ගාණක් තියෙනවා. මේවා ධනයක් බවට පරිවර්තනය කරන්න, මේවා ඩොලර්ස් බවට ගේන්න, මේවා යූරෝ බවට විදේශ මුදල් බවට පත් කරන්න ජාතික වශයෙන් සැලැස්මක් තියෙනවා. ඒක නිකන් හුදු සංචාරකයෙක් විතරක් ගෙන්නලා මේකට අපි මේ සල්ලි ටික ඔක්කොම ගෙවනවා, ණය ටික ඔක්කොම ගෙවනවා කියන සැලැස්මේ ඉන්න එක අපි හිතන්නේ මේ ආණ්ඩුවක සෞඛ්‍යයට තරම් හොඳයි කියලා. ඊට වඩා පුළුල් ප්‍රවාහයක් අවශ්‍ය වෙයි. අපි ගැන කතා කරමු. අපි ප්‍රවීණ පුහුණුකාරිණී කුමාරි ජාලියගොඩ මෙදිරිය ඔබතුමගේ අවස්ථාව පළවෙනි අවස්ථාව ජාතික ආර්ථික සංවර්ධන උපාය මාර්ග ඔබ දකින්නේ කොහොමද රට ඇතුලේ? ස්තුතියි රංගිරි රූපවාහිනිය මට ආරාධනා කරාට වැඩසටහනට. දැන් පුහුණුකාරිණියක් විදිහට මම ඇත්තටම ඉන්නේ මම ફોකස් වෙලා ඉන්නේ පුහුණු වලට. පුහුණු වලට. එතකොට පුහුණු ගත්තම ඇත්තටම ලංකාවේ පුහුණු ව්‍යාපාර කළමනාකරන පුහුණු ගත්තම අර දුටුගැමුණු රජතුමාගේ මේ යුද්ධය වගේ. මේ දුටුගැමුණු රජතුමාට තරත්තම්ම හම්බ වෙනකන් යුද්ධ කළමනාකරණය කරගන්න බැරි වුණානේ. ඒ වගේ අපිත් කරන්නේ අපිට පුහුණු වැඩසටහනක් කවුරු හරි සංවිධානය කරලා මේ පුහුණු වැඩසටහන කරන්න කියලා ආරාධනා කරාම අපි ගිහලා පුහුණු වැඩසටහන කරනවා. කරාට පස්සේ ඊට පස්සේ එතනින් එහාට සමහර වෙලාවට අපිට මේ අරමුදල් වෙන් වෙන්නේ නැහැ. ඒකේ ෆලෝ අප් එකක් කරන්න. එහෙම නෑ ඇත්තටම පුහුණුලාභින් ඇවිල්ලා පුහුණු අරගෙන අපි කියනවා පළවෙනි පුහුණු අරගෙන ඔයා මාස 3ක් ඇතුළත අපි කියමුකෝ ඒක ව්‍යාපාර අදහසක් ඇති කරගන්න එකක් කියලා. ව්‍යාපාර අදහස ඇති කරගෙන ඇත්තටම යනවා. දැන් අපි කියනවා ඔයා මාස 3ක් ඇතුළත මොන හරි ව්‍යාපාරයක් පටන් ගන්න. එහෙම පටන් අරගෙන පෙන්නුවොත් තමයි ඔයාට අපි මේ මොනවද ඊළඟ මේ පියවරට යන්න ඕන ටික දෙන්නේ කියලා. ඉතින් අර මේ සතියක් දෙකක් පුහුණු අරගෙන ගිහිල්ලා ඒ උද්දාමයෙන් ඉන්නවා. ඊට පස්සේ අතහැරලා දානවා. ඒක තමයි ලංකාවේ තියෙන්නේ. අපි ලංකාවේ අධ්‍යාපන ක්‍රමයත් ඕක. අපි වියදම් කරලා මිනිස්සු පුහුණු කරනවා. මානව සම්පත ලංකාවේ ලොකුවට අපි දියුණු කරලා තියෙනවා. අධ්‍යාපනයේ පැත්තෙන්. හැබැයි අන්න අර ප්‍රායෝගික පැත්තට එන්නේ නැහැ. ඒකින්ද අපි මේ සාකච්ඡාවට එන්න කලිනුත් කතා කරා වගේ මේක මේ අපිට මේ අර ක්ලීන් ශ්‍රී ලංකාව මේ පටන් ගත්ත තැනින් වගේ මේ වෙලාවේ මෙතනින් පටන් අරන් බෑ. අපි මේක මේ අධ්‍යාපනය ඇතුළට දාලා අවුරුදු 6ේදී මම කියන්නේ ඒකයි අවුරුදු 6ේදී ඉඳලා අවුරුදු 13 වෙනකන් අපි ළමයෙක්ව ඉස්කෝලේ යවලා උගන්වනවා. අපි සබ්ජෙක්ට්ස් ගොඩාක් උගන්වනවා. විෂයන් ගොඩාක් උගන්වනවා. හැබැයි මේ ව්‍යවසායකත්වය කියන එක තමන්ගේ කෑම ටික තමන් හදාගන්නේ කොහොමද? තමන්ගේ ගෙදර තියෙන සම්පත් ටික තමන් කළමනාකරන ඒක ව්‍යවසායකත්වය කියලා ලොකු වචනයක් දෙන්න ඕනේ නැහැ. අන්න ඒ වගේ හැඟීම දුන්නා නම් පරිසරයෙන් ළමයාව මේ පෝෂණය කරා නම් මම ඒක නැතුව අපි මේ ලොකු මිනිස්සෙක්ව ගෙන්නලා ව්‍යාපාර කළමනාකරන පුහුණුවක් දෙනවා කියලා ඔළුවට දාන්න හැදුවට ඒ බ්‍රේන් වොෂ් එක අපිට කරන්න බෑ. අන්න එතනින් ඒ මුලින් පටන් ගන්න ඕන. පවුල ඇතුලෙන් මේක පටන් ගන්න. සමාජය ඇතුලෙන් මේක පටන් ගන්න. අද ඉපදින දරුවගෙන් මේක පටන් ගන්න. ඒ දරුවා අවුරුදු 18ක් වෙනවා. එයා වැඩිහිටියෙක් වෙලා සමාජයට එනකොට මෙන්න මේ අදහසත් එක්ක එයි. අන්න එතන ඉඳලා පටන් ගන්න ඒ ඇරෙන්න මේ පුහුණු දෙනවයි කියලා කල්පනා කරන පුහුණු දෙනවයි කියලා අපි මේ කරන්නේ ඇත්තටම හැමතැනම පුහුණු රාත්‍රී පවා සමහර පුහුණු තියෙනවා. ඔව් තියෙනවා. කාර්මික විද්‍යාල තියෙනවා. ඔය ශිල්ප සභාව වගේ ආයතන තියෙනවා. එතකොට ටෙක්නිකල් එතකොට ඔය කර්මාන්ත අමාත්‍යාංශය ඇතුලේ තියෙන වෙන නිපුණතා සංවර්ධන පුහුණු තියෙනවා. විධාතා මධ්‍යස්ථාන වලින් පුහුණු දෙනවා. එතකොට ඔය ග්‍රාම නිලධාරීන්ට හම්බෙන අරමුදල් ඇතුලෙන් තව පුහුණු දෙනවා. ප්‍රාදේශීය ලේකම්ට හැමතැනම පුහුණු තියෙනවා. තවත් එකක් තමයි මේ පුහුණු ටික ඔක්කොටම මේ ලැබෙන කණ්ඩායම එකක්.
එක්කෙනෙක් 25ක් විතර කරලා දෙනවා පුහුණු පාඩම වල. ඒක තමයි අපි මිනිස් තාච්චියක් දෙනවා කිව්වොත් තාච්චිය අරගෙන ගෙදර ගිහිල්ලා තියාගන්න. හැබැයි තාච්චිය කොහොමද මේ ආර්ථිකයට එකතු කරගන්නේ? ඒක නෑ. හොඳ තැනක් දැන් අපි කතා බහ කරමු දැන් මේක ඊටාම මේ කාලෝචිත වෙන්නෙම දැන් අපි දන්නේ පුහුණු වැඩසටහන් සංවිධානය කරන්න. ඒකට පුහුණු කණ්ඩායමක් ඉන්නකොට අධ්‍යාපනය හා පුහුණුව අතර සම්බන්ධයක් තියෙනවා අපි දන්නේ නැහැ. කෘෂිකර්ම අධ්‍යාපනයේ කෘෂිකර්ම විශේෂඥවරයෙකුට අපි සාමාන්‍ය කියන අක්කර 5ක් විතර දුන්නොත් එයාට වගා කරන්න පුළුවන්ද කියලා ප්‍රශ්නකුත් තියෙනවා. ඒ කියන්නේ මම කියන්නේ. ඒ කියන්නේ අපි මේ විභාග මූලික කරගත් අධ්‍යාපනයක් ඇතුලේ ප්‍රායෝගික භාවිතයට කොයිතරම් අපි අවස්ථා සලසා දීලා තියෙනවා. අපි කතා කරමු කියන්නේ මේවා අර්බුද නෙවෙයි. ඒකට අපි දැන් රටක් දිහා වහම බලපුවා. එක්වන්නේ අවසාන විරාමයේ ළඟයි අපි රැඳෙන්නේ. ජාතික ආර්ථික සංවර්ධන උපාය මාර්ග යලි යලිත් මේ ආර්ථිකය කියන වචනේ කොච්චර කතා වෙන්නේ නැද්ද? ව්‍යවසායකත්වය කියන එක කොච්චර කතා වෙන්නේ නැද්ද? ඒ වගේම මේ ජාතික කියන වචනේ කොච්චර කතා වෙන්නේ නැද්ද? හැබැයි අද තාමත් ජාතික ව්‍යවසායකත්වය දැන් රාජ්‍ය ආර්ථිකය කොතනද තියෙන්නේ? යම් ප්‍රමාණයක් දැන් අපි සාපේක්ෂව යම් ප්‍රමාණයක් හොඳ වෙන්න පුළුවන්. හොඳ වෙන වේගයේ ප්‍රමාණවත්ද මේ රටේ තියෙන ණය ටික ගෙවාගෙන ආර්ථික ස්වාධිපත්‍ය කරා රට ගේන්න. අවසාන කාරණේදී අපි ආර්ථිකව කාටවත් ගොදුරු නොවි ස්වාධීන නිදහස් නිවහල් ශ්‍රී ලංකාවක් හදන්න ඕන. ඒක තමයි අපිට අපේ අනාගත සිහිනය. ඒකෝට අපි හැමදාම රචනාවල ලිව්වේ සංවර්ධනය වෙමින් පවතින රටක් කියලා. පරම්පරා ගානක් දරුවෝ තමන්ගේ පොතේ ලියලා තියෙන්නේ ශ්‍රී ලංකාව කියලා කියන්නේ සංවර්ධනය වෙමින් පවතින රටක්. ඉතින් කවද්ද මේක වෙලා ඉවර වෙන්නේ? ඉතින් හැමෝම මේක දේශපාලන වේදිකාවල අපි කියන ගමේ භාෂාවකට පට්ට ගැහුවා. ඒ කියන්නේ මේක ගැන කතා පැවැත්තුවා. සමහර කතාව මයික් නැහැ, ඒ සවුන්ඩ් සෙටප් එකක් නැහැ දැන්. හැබැයි ආත් අලුතෙන් සවුන්ඩ් සෙටප් ගෙනල්ලා ආයේ කතාවම කියනවා. අපි කතා කරමු මෙතුමිය ළඟ නැවතිලා හිටියේ අපේ කුමාරි ජාලිගොඩ මෙතන ගාව. දැන් මේ ක්‍රමය වෙනස් කරන්න එපා. එකක් තියෙනවා ඕනම ක්‍රමයක් ප්‍රතිසංස්කරණය කරන්න පුළුවන්. ප්‍රතිසංස්කරණය කරනවා තියෙන එකට පොඩි පැලස්තර ගහලා ඒක පාට කරලා ප්‍රශ්නේ තියෙන්නේ ඒ හදපු ක්‍රමයයි ගෙනියන පාරේ යවලනේ තියෙන්නේ. ඔව්. මේක කොහොමද වෙනස් පාරකට හරවන්නේ? මේක මෙතුමාගේ හරියම වචනේ පාවිච්චි කරා. මේක යල්ලි කුට නැගී. මම කියන්නේ සිස්ටම් චේන්ජ් කියන වචනේ ආවෙත් ඒක තමයි. චේන්ජ් කියන්නේ වෙනසනේ, වෙනස් කරන්න ඕනේ. වෙනස කොට කොහොමද අපි ටිකක් ව්‍යවසායකත්ව වෙනසකට අපි අවශ්‍ය යෝජනා ටික පෙළගස්සන්නේ මේ මහා සමාජයට? ඔව්. මේ වගේ සංවාද, බුද්ධිමත් සංවාද ඇති වෙන්න ඕනේ. බුද්ධිමත් සංවාද ඇති වෙනවා වගේම ඒක සමාජයට යන්න ඕනේ. අපේ සංවාදත් අර මං මුලින්ම කියපු අර ට්‍රේනින් වගේ තමයි. අපි තැන් තැන්වල එකතු වෙලා කතා කරලා විසිරීලා යනවා. එතනින් එහාට ඒක සමාජගත වෙන්නේ නැහැ. අපි අද ෆෝන් එකක මොනවද බලන්නේ? අපේ මේ අර at your fingertips හැම තොරතුරක්ම අපේ මේ fingertip එකේ මේ ඇඟිලි තුඩේ තියෙනවා. ඒ වුණාට අපි මොනවද බලන්නේ? මොනවද අපි තොරතුරු බලන්නේ? දැන් තමයි ශ්‍රී ලංකාවේ වැඩිම data වියදම් වෙනවා 12 වගේ කාලේ රෑ 12ට එකට. මේ ඇඟිලි උඩින් හොයන්නේ ආර්ථික ගොඩ යන්න නෙමෙයිනේ. ඔව් ආර්ථික ගොඩ යන්න නෙමෙයි. එහෙනම් අපි මොනවද සමාජගත කරන්නේ? මං හිතන්නේ චීනේ සෝෂල් මීඩියා බෑන් කරලා තියෙනවා. අර ඒ වගේ ඒවට අපි එමු. බුද්ධිමත් අන්න ඒ වගේ කතිකාවල් ගොඩ නැගෙන්න ඕනේ. ඒක ඉස්කෝලෙන් පටන් ගන්න. අපේ පවුලෙන් පටන් ගන්න. අරගෙන පොත් මල්ලට පිටුවක් දාන්න. ඒ වගේම තමයි අම්මා බබාට කන්න දෙන වෙලාවේ කාටුන් එකක් දාන්නේ නැතුව. මෙන්න මේ වගේ පුංචි වැඩසටහන් දාන්න. වැඩසටහන් අපිට නිර්මාණය කරන්න පුළුවන්. ඒවා දෙන්න ඔය තීසිස් ඇතුළට ඒවා අපිට දාන්න පුළුවන්. රිසර්ච් කරන්න. අපි දරුවන්ගේ මනසට කොහොමද මේක ඇතුළත් කරන්නේ? මේ වගේ පණිවිඩයක් අපි කොහොමද යවන්නේ? අන්න ඒ වගේ ප්‍රෝග්‍රෑම්ස් ටිකක් මෙන්න මේ ෆෝන් ඇතුළට දාන්න. මේ ස්ක්‍රීන්ස් ඇතුළට දාන්න. අපි දැන් අපි කියමු අපේ සෝෂල් ඉවෙන්ට්ස් තියෙනවා. ඒ අතරේ අපි ෆිල්ම් එකක් බලන්න යනවා. ඒ ඇඩ් එකක් දාන්න. අපි මොනවද දාන්නේ? අපි KFC කනවද මොනවද නෙමෙයි අපි දාන්නේ. මොන සින්දුවද නෙමෙයි අපි සින්දු ගත්තාම අපි ඉස්සර මතකයි අපි රේඩියෝ එක දානකොට අපිට ඇහුණ සින්දු මොනවද? අද අපිට ඇහෙන සින්දු මොනවද? අපේ සින්දුවක අපි මේ වචනයක් ඇහෙනවද? මන් දන්නේ මට නම් සින්දු 5ක් විතර ගියාම තමයි එක සින්දුවක් ඉවරුණා කියලා දන්නේ. එතකොට අන්න ඒවා ඇතුළට මේවා දාන්න. අන්න ඒ වගේ මේක මාකටිං කරන්න. අර මේ
ඔබ හරි ලස්සනයි. සංස්කෘතික මිනිහෙක් හදන්න, දේවල් තේරෙන, දේවල් බරක් තේරෙන මිනිහෙක් හදන්න. ගැඹුරු මිනිසෙක් හදන්න. මෙන්න මේ වටිනාකම් ටික දෙන්න අපිට මේක පුළුවන්. අපේ ආනන්ද මහත්තයා කියනවා වගේ මේක අපිට පුළුවන් කරන්න. මේක රීෂෙඩියුල් කරන්න පුළුවන්. මේක රීස්ට්‍රක්චර් කරන්න පුළුවන්. මේක ආණ්ඩුවෙන් කරනකම් ඉන්න එපා. අපි ආණ්ඩුවට බල කරමු. නමුත් අපේ සමාජ වගකීම මගේ තර්කය වෙන්නේ. ඔබ කිව්ව චීනේ සෝෂල් මීඩියා තහනම් කරා ඔව් අන්න ඒ වගේ ඒක තමයි කියන්නේ ඒ වගේම ආණ්ඩුවෙන් කරන්න ඕන. අන්න හරි. ඔව්. පැහැදිලිවම නීති සම්පාදනය කරන්න. නීතියක් නැතුව දැන් ලෝකෙ මේ රටවල සමහර දුරකථන ස්මාර්ට් දුරකථන තහනම් කරනවා දරුවන්. ඔව්. මේ ගමේ මිනිස්සු එහෙනම් ඒක කොහේ හරි තැනකින් කරන්න ඕනේ. හැබැයි කරන එකට බලපෑම් කරන්න යුතුයි මහජනතාව. මහජනයා එතෙන්ට හිට ගන්න. මොකද අපි වටේ තියෙන්නේ වැව් හුළඟ හමන්නේ මේ කුඹුරු යායවල්. ඔබ බලන්න මේ දවස්වල මුළු රටම නිල් පාටයි. ඒක ඔබ බලන්න මේ දවස්වල මුළු රට පොළොව දිහා මේ නිල් පාට තව කාලෙකදී රත්තරන් පාට බවට හැර වෙනවා ජනවාරි පෙබරවාරි වල මේ හැම වී ඇටයක්ම මේ පොළොවෙන් එන වී ඇට. ඉතින් මෙහෙම තියෙද්දි කවුද හාල් ගෙන්නන්න හිතන්නේ ආයේ අපේ ගොවි අනතුරට දාලා මේක ගැන හිතන්නේ අපි පොඩි මිනිස්සුත් එක්ක ජීවත් වෙනවා. ඒ නිසා බය වෙන්න ඕනේ. අපි අවසාන තව අවස්ථාවක් ඔබතුමීට දෙන අවසාන අවස්ථාව. දැන් අවසානයේදී මේ යම් කාරණයකට මහජනයාද වෙනස් විය යුතුයි. පාලකයා විතරක් නෙවෙයි. ඔහු ආධාර නැවතුවොත් හෙට ඔහු තමන්ගේ ආස්වැසුම නැවතුවා කියලා පෙළපාලි යනවා. ඉතින් අපි කියන්නේ සාධාරණ වෙන්න පුළුවන්, අසාධාරණ වෙන්න පුළුවන්. ඔය මහත්යෙකුට අපි කන්නේ කොහොමද කියලා අහන්න පුළුවන්. හැබැයි වටපිට බැලුවොත් අපිට බොහෝ දේවල් තියෙනවා කන්න බොන්න. ප්‍රශ්නේ තියෙන්නේ අපි මේ ප්‍රශ්نين එළියට යන්නේ කවද්ද? ඒ නිසා අපි කොහොමද මේකට පුරවැසිය හැටියට උත්තර හොයාගන්නේ? මේ අපිට මේ පුරවැසිය හැටියට වගකීමකුත් තියෙනවා මේ ක්‍රමයට සම්බන්ධ වෙන්න. නේ? ඔබතුමා කිව්වා වගේ අපි දුප්පත් මිනිසුත් එක්ක පොඩි මිනිසුත් එක්ක හිට ගමු. හැබැයි අපි අර ධනාත්මක පෝසත් මනසක් හදාගමු. අපිට මේක කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ මම හිතන විදිහට මේ රටේ මේ කන්න වැඩි. එහා පැත්තේ ගෙදරට ගියත් අපිට තේ එකක් දෙනවා. අපි රජයේ ආයතනයකට ගියත් තේ එකක් දෙනවා. යාළුවෙක් හමුනත් අම්මච්චන් තේ එකක් බොන්න කියලා කියනවා. අපි මෙන්න මේක අපි මං කියන්නේ කන්න එපා කියලා නෙමෙයි. අපි මේ පාරිභෝජනවාදී සිතුවිල්ල මනෝභාවය අන්න ඒක වෙනස් කරගමු. එතකොට සහ නිකන් දෙන එක තමන්ගේ අතිරික්තය අපි මුදල් කරගන්න බලමු. ඒක අපි ආයෝජනය කරගන්න බලමු. ඒකෙන් අපි ව්‍යවසායකයෙක් වෙන්න බලමු. ඒ අතරේ අපි රජයට බල කරමු. මොන රජයපත් උනත් මේක කන්ටිනියස්ලි අඛණ්ඩව කරගෙන යන්න පුළුවන් ප්‍රතිපත්තියක් හැදෙන්න ඕනේ. ප්‍රතිපත්තිය හැදෙන්න ඕනේ. නැත්නම් අපිට ආණ්ඩු පත් වෙන්න මේ රටේ ක්‍රමවේද වෙනස් වෙනවා. එහෙම නෙමෙයි. අනිත් දියුණු රටවල් දියුණු වෙන්නේ ඒකයි. ඒගොල්ලෝ හැම කවුරු ආවා වුණත් මේ ප්‍රතිපත්තිය ඉස්සරහට යන්නේ. අපි රජයට බල කරන්න ඕනේ. ඒ රජය කියන්නේ මහජනතාවම තමයි. අපේ නියෝජනයක් එතන තියෙන්නේ. මේ මම පුහුණුකාරයෙක් විදියට මම දීර්ඝ කාලයක් තිස්සේ මිනිස්සුත් එක්ක වැඩ කරපු නිසාත් මම දන්නවා මේ මිනිස්සු ඉල්ලපු දේ මේ හම්බෙලා තියෙන මිනිස්සු ඉල්ලන්න වෙනස් දෙයක් ඉල්ලන්න එතකොට තමයි හම්බ වෙන්නේ අර තියෙන එකෙන් තමයි කැබිනට්ටුව හැදුවේ කියලා තියන්නේ උඹලා අර මොනවාද මාර බුරුත තේක්ක එලවලා තිබ්බේ නෑනේ ඉතින් මේ තුනිලෑලි වලින් තමයි හදන්න තිබ්බේ පහුගිය කාලවල එහෙමත් තිබුණා එහෙනම් අපි බලමු ඒ වගේ මාර බුරුත්ත යවලා අපේ කැබිනට් එක හදාගන්න අපි බල කරමු රජයට අපේ ප්‍රතිපත්ති ටික වෙනස් කරලා මේ අඛණ්ඩව පවත්වාගෙන යන්න පුළුවන් ප්‍රතිපත්තියක් අපිට හදලා දෙන්න කියලා. පැහැදිලි. මම හිතන්නේ තරහ වෙන්න එපා නිකන් දෙන එක හොඳ නෑ තමයි. හැබැයි ඔබට නිකන් දීලා තියෙන අවශ්‍ය දේවල්. මේ දවස්වල ඕන තරම් දීලා තියෙනවා වැස්ස. වැස්සට කවුරුත් සල්ලි ගෙවන්නේ නෑ. පායනට නිකම්ම දීලා තියෙනවා අවුව. අවුවට ඕනනම් මේ ගහකොළ හිටවන්න පුළුවන්, ගෙඩිත් හැදෙනවා. ඒකට මේ සූර්ය තාපයෙන් ඕනනම් විදුලිය හදාගන්න පුළුවන්. ඉතින් අවුව වැස්ස හුළඟ මේ හැම දෙයක්ම සබාදහමේ පොළවට කවුරුවත් එහෙම ඉඩම් ගන්න සල්ලි ගෙවට පොළව නිතරම සුදු ජීවීන් අලුත් කරනවා. කවුරුත් සල්ලි ගෙවන්නේ නැහැ මේ අලුත් පොළවකට.